තමුසෙට දැන් මං කියන එක අහගෙන ඉන්න බෑයිද? දැන් මම මෙතනට වෙලා මිනිත්තු 34ම ඔයා කියන එක අහගෙන හිටියේ දෝනි. මම මෙතන මේ උගුර නේර අහගෙනකන් ඊ තාප්පුවරට නගලා ඉවර වෙලා එහා ගෙදර පොඩි එකාගේ ලව්වේ උන්ගේ අම්මට ආట్లా උට මුතරම ලෙරණ සීන් එක පොඩ්ඩක් අහගෙන ඉඳලා වෙනවා තමුසෙට ඇවිල්ලා මෙතන මේ කියනකොට තමුසෙ නිකන් ගාන නිකන් පිට්ටු කියලා පට්ටි ගමයා වගේ ඔහේ ආගෙන හිටියා. එච්චර තමයි මෙතන කරන්න දාන්නේ. දැන් එච්චරද කරන්න ඕනේ. දැන් මම ඔච්චර මේ නිවුස් එක හොයාගන්න වෙච්ච මහන්සියලා තමුසෙ අහගෙන හිටියද? අහගෙන හිටියද? අනේ මං අහන් හිටියේ කියවන්න එපා. අහගෙන හිටියා නකෝ කියලා කිසිම දෙයක් නැහැ මෙතන කොහොම සපලදායි සම් විතර මෙතන මං විතරට කියවනේ අනේ දෙවියනේ මගේ කරත්තර දෙනවා මේ මිනිස්සුන්ට මගේ වටිනාකමකුත් නැහැ මං කියන කිසිම දෙයක වටිනාකමකුත් නැහැ කියන්නම් කට වහගන්නකෝ අනේ දැන් මට කතා කරන්න බෑ මගේ හැඟීම ප්‍රකාශ කරගන්න බෑ ඔව් ඉතින් මට වටිනාකමක් දෙන්න මිනිස්සු මගේ හැඟීම කර වටිනාකමක් දෙන්නේ නැහැ අයියෝ දෙවියනේ මේ මොඩ මිනිස්සුන්ට වෙලා කාලේ පරවෙන මගේ උත්තම පූජනීය දැන් කතා වෙන පැත්තකට යන්නේ ඇති දෝනි හාද ඇති මේ මිනිහට නම් කිසිම හැඟීමක් දැනීමක් නැහැ ගිය සති සම්බන්ධ දැන් මේ වෙනකම්ම රෑ 9 මාර වෙනකොට හොඳට ගොරව නේද මට තේරුණා මේ මිනිහට දැන් මාවමදි මේ මිනිහා කැමති ගෑනුනේ හීන ලෝකෙට එනේ මේ තේකිරාරයට හීන ලෝකෙට කුක්කු දිලා නලවන්න මුලින් කිව්වේ මොකද්ද දැන් කියන්නේ මොකද්ද කියන්නකෝ අනේ ප්ලීස් කීල නවත්ත ගන්නකෝ ප්ලීස් හොර මාට්ටුවේ කෙනෙක්ද කතාව ගානට වෙනස් කරනවා මේ මිනිහා අදත් මාතක රණ්ඩු කරලා ඉවරලා යාළුවොත් එක්ක රවුන්ඩ් ගහන්න යනද කොහේ හදන්නේ කවුද දන්නේ හොර ගෑනුවෙක් යනවද කියලා හොඳට ඕම ඇති හාද කට්ට වහගන්න කට වැහුවට ඔය නෙවෙයි හැමදාම මගේ හිතේ තියෙනවා මේවා මේ ලේසින් අමතක කටහු පොඩ්ඩක් සයිකෝ